වීඩියෝ බලන ආදරණීය මිතුරනි මම ඔයාලට අද පෙන්වන්නවා ප්‍රෙෂර් පම්පයක් ගැන පොඩි ගැටලුවක් ගැන ප්‍රෙෂර් පම්පයක් ගැන. ඔන්න රයිට් මෙන්න මේක තමයි ප්‍රෙෂර් පම්පේ මම දැන් හයි කරලා කරේ. මෙන්න මේ විදිහට අපි මේ තියෙන්නේ ඩිරෙක්ට් ලයින් එක. මේක කෙලින්ම අපි කරන්ට් එක ලයින් එකට සෙට් කරනවා. මේ තියෙන්නේ මම සෙට් කරපු තමයි ප්ලග් පොයින්ට් එක කරලා ප්ලග් පොයින්ට් එකේ මේ වගේ තියෙන්නේ. ඊට පස්සේ ප්‍රෙෂර් පම්ප් එක මෙතන දැන් ඉවර කරලා තියෙනවා. මම ඔන්න ප්‍රෙෂර් පම්ප් එක ඔෆ් කරලා තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ මේක වයිල් එක පත් කරනවා නම් ඔන්න ප්‍රෙෂර් පම්ප් එක. දැන් පම්ප් එක වල නමුත් ප්‍රෙෂර් පම්ප් එක ඔෆ් කරලා තියෙනවා. අපි බලමු ටැප් එකක් ඔන් කරලා. අන්න. එහෙනම් දැන් වලට දැන් ඔන්න ප්‍රෙෂර් පම්ප් එක ආපහු ගලනවා. දැන් මේ ලයිට් එක මනිල පාඩ එක පත් වෙලා තියෙනවා. හරිද? එතකොට මොනවාරි ප්‍රශ්නයක් આવුත් මෙන්න මේ ස්විච් එක අපිට වත්නවා. ඊට පස්සේ අපිට මේ රේටක් આવුත් මේකෙන් අපිට දෙපාරක් කරලා කරලා බුක් කරලා පුළුවන් බලා ගන්න. හරි. ඊට පස්සේ මම මේකේ ගන් වලට පෙන්නන්න යන්නේ. මෙහෙම තමයි ලයින් එක මම ගහලා තියෙන්නේ. මේ තියෙන ටැංකියෙන් ආපු මේන් ලයින් එක. මේකේදී මම මේ මේන් ලයින් එක මෙතනින් කට් කරේ නෑ. මේක මෙහෙම වදිනවා හදිස්සියේ මේ ඔක්කොම වහ ගන්න ඕන අපිට වහ ගන්න. ඊට පස්සේ මේන් අතට ඇවිල්ලා මම මෙතන කී එකක් ගහලා ආපහු ලයින් එක ගන්න තියලා මෙතනට. මෙතනින් බෝල් ලෑල්ල එකක් දාලා තමයි මම මේක ලොක් කරලා තියන්නේ. මොකද හදිස්සියාවේ ප්‍රෙෂර් පම්ප් එක ගලවන්න උනොත් එහෙම මේ යූනියන් එකෙන් ගලවද්දි මෙතනින් වහලා අපිට අරක ප්‍රශ්නයක් නැතුව ගලව ගන්න පුළුවන්. ඒත් මෙතනත් මම යූනියන් එකකින් තමයි ප්‍රෙෂර් පම්ප් එක හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මෙහෙම ඇවිල්ලා මම මේ ටැංක් එකකින් එන ලයින් එක කෙලින්ම මෙහෙම පල්ලෙහාට දාලා මෙතනින් රිබෝ එකකින් ආපහු මෙතනින් බෝල් ලෑල්ල එකක් දාලා ආපහු බාත්රූම් වලට යූස් කරන ඔක්කොම ටැප් වලට මෙතනින් මේක මම දීලා තියෙනවා. ඔයාලට හදිස්සියේ හරි ප්‍රෙෂර් පම්ප් එක ගලවන්නොත් මෙතනින් අපිට වතුර ලයින් එක දෙන්න පුළුවන්. හැබැයි මේක ඔන් එකේ තියන්න බෑ. මේක ඔන් එකේ තියපොත් දැන් ප්‍රෙෂර් පම්ප් එකෙන් ගන්නවා අතර පාර ආවෝ ටැංක් එකට යනවා. ප්‍රෙෂර් පම්ප් එක ඔටෝ ඔෆ් වෙන එක සිද්ධ වෙන්නේ නැහැ. හරිනේ? දැන් මම ටැප් එක අරලා බලන්න. අපි ටැප් එක ඔෆ් කරමු. දැන් මම ටැප් එක ඔෆ් කරා. දැන් මෙතනින් අන්න මේකේ කප්පර් ගානක් ගියපුවම ඔටෝම ඔෆ් වෙනවා. ප්‍රෙෂර් පම්ප් එක බලන්න. දැන් ප්‍රෙෂර් පම්ප් එක ඔෆ් කරා. දැන් මේ බල්බ් එක පත් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් ඔක තමයි මට පැහැදිලි කරන්න තිබ්බේ. දැන් සියලු පුතාට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න.